නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ධර්ම ප්‍රශ්නෝත්තර සංග්‍රහය අංක 65 පළමුවෙනි ප්‍රශ්නය එවං ගහපති බයානි වේරානි අප්පහාය දුස්සීලෝ ඉති උච්චති නිරයංචසෝ uppajjati කතමානි පංච පානාතිපාතෝ අදින්නාදානං කාමේසු මිච්ඡාචාරං මුසාවාදං සුරාමේරේ මජ්ජපමා දට්ඨානං ඉමානිකෝ ගහපති පංච භයානි වේරානි අප්පහාය දුස්සීලෝ ඉති උච්චති නිරයංචසෝ uppajjati මේ පාඨයේ අර්ථය කුමක්ද? පිළිතුර ගෘහපතිය බයපසක් වෛරපසක් දුරු නොකරන්නා දුස්සීලයයි කියනු ලැබේ. කවර බය වෛරපසක්ද? වෛරපසක් දෙයක් සත්ත්වඝාතනය, සොරකම, කාම මිත්‍යාචාරය, මුසාවාදය, සුරාපානය යන පසයි. මේ බයපසත් වෛරපසත් දුරු නොකරන්නා දුස්සීලයයි කියනු ලැබේ. නිරෙහිද උපදී යනු එහි අදහසයි. දෙවැනි ප්‍රශ්නය සීලයක් නැති කෙනෙකුට භාවනා වැඩිය හැකිද? පිළිතුර සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤු චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජටේ ජටං සීලයක් නොමැති කෙනෙකුට භාවනා වැඩිය නොහැකි. ඉහත පාඨයේ තේරුම සීලයක පිහිටියා වූ නරෝ සපඤ්ඤු ප්‍රතිසන්දි නොනැත්තා වූ ආතාපි කෙලස්තාවන වීර්යයෙන් යුක්ත වූ නිපකෝ පාරිහාර්ය නුවණැති බික්ඛු සතර බය දක්නා වූ යම් සත්‍යෙක් වේද සෝ ඉමං හෙතෙම සීලේ පතිට්ඨාය සීලේ පිහිටා චිත්තං සමාධියද පඤ්ඤංච ප්‍රඥාවද භාවයන් වඩමින් තෘෂ්ණා නැමැති අවුල විජටයේ කපන්නේය යනුවෙන් ප්‍රකාශ වන ඒ ගාථාවෙන් ඒ බව පැහැදිලි වෙයි. තුන්වෙනි ප්‍රශ්නය අලමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායති. මේ පාඨයේ අර්ථය කුමක්ද? පිළිතුර මහණෙනි, මේ සංසාරය අනවරාග්‍රයි, මුල් කෙරවරක් නොපෙනෙයි. අවිද්‍යාව නැමැති නීවරණේනුත් තෘෂ්ණා නැමැති සංයෝජනේනුත් යුක්ත චුති ප්‍රතිසන්දි වශයෙන් ඔබමොබ දුවන සැරිසරන සත්‍යයගේ මුල් කෙළවරක් නොපෙනී යන්න එහි තේරුමයි. හතරවෙනි ප්‍රශ්නය ප්‍රසාද රූපය යනු මොනවාද? පිළිතුර ප්‍රසාද රූපය යනු චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, ජීවහා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය යන පසයි. පස්වෙනි ප්‍රශ්නය ප්‍රසාද රූප වලින් කෙරෙන්නේ මොනවාද? පිළිතුර චක්කු ප්‍රසාද රූපය දැකීම පමණයි. සෝත ප්‍රසාද රූපය ඇසීම පමණයි. ගාන ප්‍රසාද රූපය ගඳ සුවඳ දැනීම පමණයි. ජීව ප්‍රසාද රූපය රස දැනීම පමණයි. කාය ප්‍රසාද රූපය ස්පර්ශය දැනීම පමණයි.
6වෙනි ප්‍රශ්නය මේ දැනගන්නා අරමුණු හඳුනාගන්නේ කවුරුන්ද? පිළිතුර මේ අහවල් රූපයය, මේ අහවල් ශබ්දය, මේ අහවල් ගන්ධය, මේ අහවල් රසය, මේ අහවල් ස්පර්ශය යනුවෙන් හඳුනාගන්නේ මනෝවිඤ්ඤාණය හෙවත් සිතය. පින්වතුනි, මේ ගත කළ වේලාව ටික වේලාවක් වුවත් ඔබ සැම දහම් කරුණු කෙරෙහි සිත යොමු කළා. එයින් සීල සමාධි ප්‍රඥා වැඩි වූ බව සැලකිය යුතුයි. එයින් රැස් කරගත් පුණ්‍ය සම්භාරය දේව භූත සත්ත්ව ප්‍රජාවට අනුමෝදන් කරන්න. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙතකින් අප විසින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාරය අනුමෝදන් වීමෙන් සියලු දෙවියෝද, සියලු භූතයෝද, සියලු සත්ත්වයෝද සැපෙන් සැපේටම පත් වේවා. සාදු සාදු සාදු.